ඔයාටත් හිතෙනවද බැංකුවේ සල්ලි දාලා ලැබෙන පොලිය දැන් මදි කියලා? එහෙමත් නැත්නම් කොටස් වෙළඳපොලේ සල්ලි දාලා අමාරු වැටේ කියලා බය හිතෙනවද? ආයෝජනය කරන්න ඕනේ වුණත් හරි පාර දන්නේ නැති ඔයා වෙනුවෙන්මයි මේ වීඩියෝ එක. ස්ථාවර තැන්පතු, රත්රන්, ස්ටොක් මාකට් මේ ආයෝජන මාර්ග කිහිපය පිළිබඳ අද අපි සාකච්ඡා කරමු. ඉතින් අපි අද බලමු මේ තුنين ඔයාට ගැළපෙනම ආයෝජන මාර්ගය මොකක්ද කියලා. ආයිබෝන් කියලා ඔයාලා හැමදෙනෙක්වම අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආයෝජන මාර්ග පිළිබඳව. ඉතින් ඔයත් ආයෝජනය කරන්න හිටියට ආයෝජනය කරන්න හොඳම ආයෝජන මාර්ගය මොකක්ද කියලා තාමත් හොයන කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔයා කල්පනා කරනවා ඇති රන් වල ආයෝජනය කරනවද, කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවද, එහෙමත් නැත්නම් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරනවද කියන එක. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ ආයෝජන ක්‍රම තුනෙන් ඔයාට වඩාත්ම ගැළපෙන ආයෝජන මාර්ගය මොකක්ද, වඩාත් වාසිම ආයෝජන මාර්ගය මොකක්ද, මේ ආයෝජන මාර්ගවලදී වාසි අවාසි මොනවද කියන එක පිළිබඳව. මුලින්ම අපි කතා කරමු ලංකාවේ ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්න ස්ථාවර තැන්පතු පිළිබඳව. ඉතින් ස්ථාවර තැන්පතු වල වාසිය තමයි ස්ථාවර තැන්පතු වල තියෙන අවදානම අඩුකම. මොකද බැංකුවේ බංකොලොත් වෙන්න තියෙන අවදානම ගොඩක් අඩු නිසා ඔයාගේ මුදල් වලට තියෙන අවදානම ඒ හා සමානවම ගොඩක් අඩුයි. අනෙක් වාසිය තමයි ස්ථාවර ආදායම් මාර්ගයක් ලැබීම. වාර්ෂිකව හෝ මාසිකව ඔයාට ස්ථාවර ආදායමක් ලැබීම මෙහි තියෙන අනෙක් වාසියයි. ස්ථාවර තැන්පතු වල තියෙන අවාසි ගැන කතා කරනවා නම් උද්දම්මනයට මුහුණ දෙන්න අපහසු වීම. බඩු මිල වැඩි වෙන වේගයට වඩා ඔයාගේ පොලිය අනුපාතය අඩු වුණොත් ඔයාගේ සල්ලි වලට තියෙන වටිනාකම අඩු වෙන්න පුළුවන්. මේක අවාසිය තමයි කල්පිරීමට පෙර මුදල් ගැනීම. ඉතින් ඔයා ස්ථාවර තැන්පතුව කල්පිරීමට කලින් මුදල් ගත්තොත් ඔයාට ලැබෙන පොලිය අනුපාතය අඩු වෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි කොටස් වෙළඳපොළ. මේක ටිකක් දන්න අයට හොඳ ලාභයක් ලබන්න පුළුවන් ක්‍රමයක්. මේකේ තියෙන වාසිය තමයි හොඳ ලාභයක් ලබන්න පුළුවන්. හොඳ සමාගමක් තෝරගත්තොත් ඔයාට සැලකිය යුතු ලාභයක්, ඉහළ ලාභයක් ලැබීමේ හැකියාව තියෙනවා. අනෙක් කාරණේ තමයි ඔයා ඒ සමාගමේ කොටස්කාරයෙකු වීම. යම් සමාගමක කොටස් ගන්නවා කියලා කියන්නේ ඔයා ඒ සමාගමේ කොටස්කරුවෙක්ද වෙනවා. ඉතින් මේක ඔයාට තියෙන වාසියක් විදිහට පෙන්වන්න පුළුවන්. ඉතින් කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් තියෙන අවදානම් එහෙමත් නැත්නම් ආවාසය මොනවද කියලා බැලුවොත් වෙළඳපොළ තත්ත්වයන් මත ඔයා ආයෝජනය කරපු මුදල අඩු වෙන්නත් ඉඩකඩ තියෙනවා. අනික් කාරණේ තමයි නිසි හැදෑරීමකින් තොරව ඔයා කොටස් වෙළඳපොළේ ආයෝජනය කරොත් එහෙම මේක ලොකු අන්තරදායක දෙයක් විදිහට පෙන්ලා දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම හොඳ හැදෑරීමකින් පසුව තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීමට තෝරගත යුත්තේ. තුන්වන ආයෝජන මාර්ගය. එහෙමත් නැත්නම් අපි කතා කරන අවසාන ආයෝජන මාර්ගය. රත්රන් ලෝකේ පුරාම ඊටම විශ්වාසනීය ආයෝජන මාර්ගයක් විදිහට පිළිගන්නේ මේ රත්රන් වල ආයෝජනය කිරීම. මේකේ වාසි තමයි ඔයා ආයෝජනය කරපු මුදලේ අගය රැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ආර්ථික අර්බුද ආවත් මුදලේ අගය අඩු වුණත් රත්රන් වල මිල ඉහළ යාමක් අපිට දක්නට ලැබෙනවා. රත්රන් වල මිල සාමාන්‍යයෙන් පහළ යන්නේ නැහැ කියලා තමයි කියන්නේ. අනෙක් වාසිය තමයි රත්රන් ඉක්මනින්ම මුදල් කරගැනීමේ හැකියාව. ඕනෙම අවස්ථාවක ඉක්මනින්ම රත්රන් විකුණලා මුදල් කරගැනීමේ හැකියාවක් තිබීමත් විශේෂ වාසියක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. ඉතින් රත්රන් වල ආයෝජනය කිරීමේ අවාසි ගැන කතා කරනවා නම් රත්රන් ආභරණ හෝ රන් බිස්කට් නිවසේ තබා ගැනීම ඉතාමත්ම අනාරක්ෂිතයි. රත්තරන් වල තියෙන අනෙක් අවාසිය තමයි නිත්‍ය ආදායම් මාර්ගයක් නොලැබීම. ඒ කියන්නේ රත්තරන් අපි ළඟ තියාගත්තා කියලා ඒකට පොලියක් හෝ කිසිම ආදායම් මාර්ගයක් අපිට ලැබෙන්නේ නැහැ. ආදායමක් ගන්න නම් රත්තරන් විකුණලා මුදලක් ලබා ගන්න අවශ්‍යයි. රත්තරන් වල ලාභ ලැබෙන්නේ
රත්රන්වල මිල වැඩි වෙලා ඒවා විකුණුත් පමණයි. ඉතින් එතකොට මේ තුනෙන් මොකද්ද හොඳම ආයෝජන මාර්ගය? ඔයාට අවදානමක් ගන්න අකමැති කෙනෙක් නම් ඔයාට හොඳම ආයෝජන මාර්ගය ස්ථාවර තැන්පතු කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඔයාට ඉවසීම සහ ඉගෙන ගැනීම කැමැත්ත තියෙනවා නම් කොටස් වෙළඳපොළ ආයෝජන මාර්ගයක් විදිහට ඉතාම සාර්ථකයි. ඔයාට ඔයාගේ මුදලේ අගය කාලයත් එක්ක රැක ගන්න ඕනේ නම් රත්තරන් ඉතාමත් හොඳ ආයෝජන මාර්ගයක්. ඉතින් මේ ආයෝජන සම්බන්ධයෙන් ඔයාලට ගන්න තියෙන බුද්ධිමත්ම තීරණය තමයි ඔයාගේ හැම සතයක්ම එකම ආයෝජන මාර්ගයකට යොමු කරන්නේ නැතුව මේ විවිධ ක්‍රම අතර බෙදා හැරලා ආයෝජනය කිරීමෙන් ඔයාගේ අවදානම අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ අතරින් ඔයා කැමතිම ආයෝජන මාර්ගය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් අපිවත් ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන් යන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමදෙනෙක්ටම ගොඩාක් ස්තුතියි.